අයිබෝවන් අපේ බුදුහාමුදුරුවෝ බුදු වුණේ කොයි විදිහටද? ශරීරයට අධික දුකක් දීලාද? එහෙම නැත්නම් ශරීරයට අධික සැපක් දීලාද? එහෙමත් නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවෙන්ද? ඉතින් මේක අපි කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ ශරීරයට ඔය ආකාර දෙකෙන්ම නෙමෙයි මැදුම් පිළිවෙත අනුගමනය කළා. ඉතින් මේකෙන් අපේ ජීවිතයට කියන්නේ ලොකු පාඩමක්. මේක සමහර වෙලාවට ඔයා මෙච්චර කාලයක් හිතන්න නැතුව ඇති. හොඳට බලන්න ගොඩාක් නිදි මරාගෙන අඩු නිින්දකින් ඒ වගේම දවසේ ගොඩක් වෙලාවට ටියුෂන් පන්ති ගොඩකට ගිහිල්ලා ගොඩක් මහන්සි වෙන දරුවෙක් එයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දෙමාපියෝ ගුරුවරු බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය එයාට දෙන්න පුළුවන් වෙනවද? මේක හරිම ප්‍රායෝගිකයි. ඔයාලට ජීවිතේ ඕන තරම් මේ වගේ දරුවන් මුණ ගැහිලා ඇති. එහෙම දරුවෝ ජීවිතේ ගුරුවරු දෙමාපියෝ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය එයාට දෙන්න බෑ. හේතුව එයාගේ අධික වෙහෙස එයාට විවේකයක් නැතුව ඒ කරන උත්සාහය අසීමිතව වෙහෙසටපත් කරනවා. එයා අධික වෙහෙස එයාව දුර්වල කරනවා. හොඳට බලන්න ඔයා නිදි මරාගෙන යම් කාර්යයක නිරත වෙනකොට ඔයාට දැනෙන වෙහෙස මානසික වෙහෙස සහ ඔයා ඒකට දෙන අවුට්පුට් එක, ඒ කියන්නේ ඔයා කරන කාර්ය අවුට්පුට් එක කොයිතරම් දුරට අර ඒක කියන්නේ කාර්යක්ෂමව වාට දෙන්න පුළුවන්ද, ඵලදායීව දෙන්න පුළුවන්ද කියලා. ඒක ඊට වඩා ඔයා හොඳ විවේකයක් අරගෙන ඊට පස්සේ ඔයා යම් සර්විස් එකක් දෙනවා නම් අන්න ඒක ඔයා දෙන්න ගියොත් ඔයාගේ කාර්යක්ෂමතාවය සහ ඒ සර්විස් එකේ ඒ සේවාවේ ගුණාත්මක බව ගොඩක් ඉහළයි. ඉතින් මේකෙන් දෙන පණිවිඩය තමයි අපි යම් කාර්යයක් කරනකොට අසීමිතව මහන්සි වෙලා ඒ කාර්යය කරන්න ගියොත් ඒකෙන් දෙන අපි දෙන අවුට්පුට් එක අපි බලාපොරොත්තු වෙන මට්ටමට යන්න අමාරුයි. එහෙනම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා යම්කිසි දෙයක් සේවයක් කරන කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් කරන කෙනෙක් ශරීරයට අධික ලෙස වෙහෙසටපත් කළා ඒ කාර්යය කරන්න ගියොත් ඔයාට ඔයා දෙන්න යන ඔයාගේ අවුට්පුට් එක ඔයා බලාපොරොත්තු වෙනවා 100%ක් දෙන්න, ඔයාට 120%ක්වත් දෙන්න බෑ. ඒක නිසා හොඳ විවේකයක් ගන්න. විවේකය ඔයා නිරෝගී කරයි. හැබැයි විවේකයෙන්ම ගත කරන්න බෑනේ අපිට. ඉතින් එහෙනම් විවේකයක් අරගෙන ඔයා කරන කාර්යය කරන්න. අසීමිතව මහන්සි වෙලා කරන්න ගියොත් මැෂින් එකක් වුණත් එක දිගට මහන්සි වෙන්න ගියොත් මේ මැෂින් එක කාලයක් යනකොට අකර්මණ්‍ය වෙනවා. ඒ වගේ තමයි අපේ ශරීරය. ඉතින් මේ ශරීරයට විවේකය ඕනි, සතුට ඕනි, සැනසීම ඕනි. මේ සතුට සැනසීම ගන්න තමයි අපි හැමදේම කරන්නේ. හැබැයි ඔයා හිතනවා නම් අද ඔයා පුළුවන් උපරිම මහන්සි වෙලා මේ දේවල් කළා යම් දවසක ඔයා විවේක ගන්නවා කියලා. ඔයාට එදාට රෝහලේ ඇඳක් උඩ ඔයා කරපු හැමදේම වැඩකට නැති වෙලා දුක් විඳින්න වෙනවා. එහෙනම් තමන්ගේ නිරෝගීකම, තමන්ගේ සතුට සැනසීම, පවුලේ අයගේ සතුට සැනසීම මේ හැමදේම දෙන්න ඔයා හැමදේම බැලන්ස්ව කරන් යන්න. මම මෙතන තවත් දෙයක් කියන්න හිතනවා. සමහර පවුල් ජීවිත තුළ ඉන්න ගොඩක් වෙලාට හස්බන්ඩ්ලා වයිෆ්ලත් එහෙමයි. ඉතින් ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්න. ගෙදර ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව 365 දවසක් මහන්සි වෙලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න හිතන. අවසානයේ
ව්‍යාපාරය දියුණු කරගෙන පස්සේ හැරිලා බලනකොට එයාට එයාගේ පවුල අහිමි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා work life balance very important. ඔයාගේ ඒ හැමදේම බැලන්ස් වගියොත් තමයි ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඔයාගේ ආදරය කරන අයට සතුටක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ලැබිලා තියෙන පුංචි ජීවිතය, මේ සුළු කාලය අපි ජීවත් වෙන්නේ. අපි සතුටින් තියලා අපිට ආදරය කරන අය සතුට ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ.